අබු අස්ටියල් නැතහොත් මරණයේ දූතය. උපත 1978. පෙනුමින් අයි සංවිධානයේ සමාජිකයෝ ලෙස පෙනුනද අබු අස්ටියල් කියන්නේ අයිස්ලාගේ බියකරුම හීනයකි. මොහු මෙලෙස ජනතාව අතරට ගියේ කොහොමද කියලා අද අපි බලමු. ඊට කලින් පහළ සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා දකුණු පැත්තේ තියෙන බෙල් නොටිෆිකේෂන් එක ඔබන්නත් අමතක කරන්න එපා. මොහු වැඩි වශයෙන් යුද වැදීම සිදු කරන්නේ තනිවම IS සංවිධාන මුලස්ථානවලට කඩා පැන ෂණික මරණයක් ලබා දීමට ඔහු සමත් වෙනවා. ඔහුගේ මරණ ලයිස්තුවේ ගණන 1500ට අධික ලෙසයි පැවසෙන්නේ. මොහු ඉරාක ජාතිකයෙක් වන අතර එරට වැසියෝ මොහුව දේවත්වයේ සලකන. එනම් මරණ මංචකයේ සිටින රැඳවුම් බේරාගෙන ඇති අතර සියලු ජනතාවගේ අකටයුතුකම් වෙනුවෙන් පෙනී සිටින දෙවියන් වීම හේතු කොටගෙන මේ හේතුවෙන් ඔහුට නම් බැරි නම්ද කිහිපයක් තිබෙනවා. ඒන්ජල් ඔෆ් ඩෙත් මරණයේ දේවතාව, ඉරාක් රැම්බෝ යන නම් ඒ අතර වනවා. මොහුගේ මෙම දක්ෂතාවයන් හේතු කොටගෙන 2015 වන විට එංගලන්ත ප්‍රංශයේ එක්සත් ජනපද තුළ ජාත්‍යන්තර පුවත්පත් අඩවි තුළ ඉදිරිපස පිටුවේ පළවීමට පවා පටන් ගනී. අබු අස්ට්‍රීල් අයිස්ලාට අමතරව වෙනත් ත්‍රස්තවාදී කල්ලි සමග සටන් නැත යුද ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. ශ්‍රේෂ්ඨ ආගමික අධිකාරී නියෝජිතයා වන සෙයිඩ් අහමඩ් අල් සෆී විසින් ඔහුට ගෞරව නාමද ලබා දී තිබෙනවා. එමෙන්ම ඔහුගේ ප්‍රියතම ආයුධ ලෙස පිහියන් ෂොට්ගන් එකක් පොරවන් අතදින් දරාගෙන සිටීමට ප්‍රියතාවක් දක්වන මෙම ශ්‍රේෂ්ඨ අබු අස්ට්‍රීල් විශේෂම කාරණයක්ම ඔහු තයිකොන්ඩෝ ශූරයෙක් වන අතර විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙකු වීමේ. දිනපතාම අලුත් වීඩියෝ දැක ගැනීමට විශ්වාස අපේ පේජ් එකට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එක ඔබන්නත් අමතක කරන්න එපා.